වුණොත් කරන්න දෙයක් නැහැ. ඔව් අහපන්. කොනේ සුදු නූලක් ගැට වැඩි. ගහලා ගලක් එල්ලපන්. අංජලි බබා. ඇහුණාද? කොනේ හ්ම්. නූලක් ගැට ගහලා ගලක් එල්ලපන්. ගල ගැටයක් එල්ල තියහන්. දවස් 5ක් දවස් 5ක් යනකොට අනේ මට අංජලි බබා රිසා බුකයා අප්පෝ රිසා බුකේක ගලක් එල්ල තියපන්. එතකොට හරියනවා. හරියයිද? රිසා තව දික් කරගනින්න. මොකද්ද දික් කරගන්න කියන්නේ? මේ ඇහැ ඒව රස කරලා ඈන අහන්නේ නේද? දිනංකෝ ලකි. දැක්කද එයාට මගේ මනුස්සයාට මම ඒවා පෙන්වන්නද? ඔයාලට පෙන්වන්නේ නැහැ. මගේ ගාව තියෙනවලු. උසේ යනවා වර්ගා උසේ යනවා බණ්ඩාරටු. බාර්ගා පණ්ඩාක්. චන්නයි උඹ hina වෙයන්. එකඩ 5යි. තව විනාඩි 5යි ඉන්නේ. ගන්න ආතල් එකක් සීමා සහිතව ගනිල්ල මට අරගෙන. hina වෙන්න අමාරුයි සමෝ. ගණන් ගන්න අමාරුයි. ගණන් කරන්න බැරිද? කොයි නෑසන්න එපායක් වුණේලු. ඔව් අනේ මාව තියා. අනිත් ඒවා ඔක්කොම වැඩිපුරත් එක දිගට දින උස තමයි නැත්තේ. අඩි 5යි අඟල් 2යි උස. 5යි අඟල් 2ක් කියන්නේ ඔව් මදේ බං. දන්නවා. හර්ෂ අයියා නිම්මි අක්කව දන්නවනේ. දන්නවා. සුදු බබා කියන්නේ කවුද අනේ මේ? සූරිනාස්. චූටි නාස්ද? අහා ඌ නේ එදා උඩට ආවේනේ. මීටර ආෂේ වෙන්නේ කොට එක පාටයි. රැක්ක පැනලා ඉන්නේ. ප්‍රශ්න අනේ මේ දවස්වල. අඩේ හර්ෂ අයියෝ. අපේ හර්ෂ අයියෝ කවුද ඒ? ඉතින් මොකද වෙන්නේ? කවුරු හරි කමන්නේ. ඔව් බාර්ගයව උසේ යනවා. අපේ මල්ලිත් එහෙම උස්සේ ගියලු. අපේ මල්ලි උස්සේ මොකද්ද ගියේ මේ නෑ. නේහා අක්කු good morning තුෂියෝ. ඩාක් මට ආ වඩා අඩියක් කොට. තුෂි මැනික මොකක්ද ඉතින් කියන්න ගියේ මේ අඩේ චෝරිනාස්? තුෂියා උසයන good morning තියෙනවා තුෂි. දෙපැත්ත. සුදු බබා අයියෝ good morning. මොකක්ද අනේ සුදු බබා කියන්න සුදු ඇදුනේ බබා මිනිහා කදන්නවද කියලා අහලා? උසේ යන්න ඒ අයියා හොස්පිටල් නැවත්තලාලු මේ කකුලෙන් සැර වෙන්නද තුවාල වලින් සැර වෙන්නද අරගෙන. කාගේද? good morning නිම්මිගේ හස්බන්ඩ්ගේ. මගේ උස අඩි 5යි 4යි. ඔඩු මගේ කොච්චරද දන්නේ නැහැ පුතේ. අනේ මන්ද ඔයා මට වැඩි උසයි කොහොමද? මගේ තියෙනවා මේ ඇඳේ කෙළවරේ ඉඳන් ඔළුව තියෙන ගානට උසයිනේ මම. මට වැඩි උසයි ඔයා කොහොමද? මගේ තියෙනවා ඇඳක තියෙන්නේ අඩි 6යිනේ නේ බං. මගේ තියෙනවා බං 5යි 6ක් විතර තියෙනවා. 5යි 6කටත් වැඩි ඇති. අඩි 6යි. වයස 17 දී තිබ්බ 5යි 5ක් තිබ්බා. මොන දරුපෙටද සුදු මගේ ඇති නේද අඩි ඔව් කියන්න. ඔයා මට වැඩි උසයි කොහොමද? ඔව් 5යි 8ක් විතර නම් තියෙනවා මගේ. මගේ 5යි 3ක්ද මන්දා. මගේ 5යි 8ක් විතර තියෙනවා බා. මනින්න ටේප් එකක්. අර මාමට කිව්වනම් හරි මනින්න කියලා නේ චූටි. සුදු කෑවේ නෑද හලෝ? පිස්සාඩා. කවුද අනේ සුදු? සුදු බෝලේ ඔයා කෑවා දානවා මේ ඉෂිතා. එන් කරනවා මචං. පරිස්සමෙන් ඉඳගල්ලා ඉතින් මාරයා බොක්ක මොකද වෙන්නේ? කාවේ නෑ මචං තේ චුට්ටක් බිව්වා. තුෂි ඉස්සෙල්ලා මම කතා කරලා ඊල් එන්නද මචං? 6යි 1යි සුද්දා. අඩේ මගේ උස බිම්මල් 2යිලු. ඕමයන්ට. අඩේ මාත් මගේ උස එනකොටයි. බිම්මල් 2යිලු.